ආයුබෝවන් අද කාලේ අපි ඇස් සැරපු වෙලාවේ ඉඳන් නිදා ගන්නකම්ම කරන්නේ ෆෝන් එකක් දිහා බලාගෙන ඉන්න එක. මේ නිසා අපේ ඇස්වලට වෙන හානිය අපිට හිතා ගන්නවත් බැහැ. ඇස් කණ්ණාඩි දාන්න වෙන්නේ වයසට ගියාම විතරක් නෙවෙයි, දැන් කුඩා දරුවන්ට පවා ඇස් පෙනීමේ ප්‍රශ්න බහුලව දකින්න ලබනවා. අද සිලොන් ටෙන්ටලින් අපි කතා කරන්නේ ඇස්වල පෙනීම ස්වභාවිකවම දියුණු කරගන්න පුළුවන් රසායනික ද්‍රව්‍ය මැති සුපිරි ආහාර 10ක් ගැන. මේ ආහාර 10 ඔබේ කෑම වේලට එකතු කරගත්තොත් ඔබටත් පුළුවන් ඇස්වල දීප්තිය වගේම පෙනීමත් වැඩි කරගන්න. වීඩියෝ එක පටන් ගන්න කලින් මෙවැනි වටිනා තොරතුරු දැනගන්න අපේ සිලොන් ටීන් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. 1. කැරට්. ඇස් පෙනීම කිව්වම අපිට මුලින්ම මතක් වෙන්නේ කැරට්. ඒකට හේතුව තමයි කැරට් වල තියෙන බීටා කැරොටින් කියන රසායනික ද්‍රව්‍යය. මේවා අපේ ශරීරයේ ඇතුළතදී විටමින් A බවට පත් වෙනවා. විටමින් A කියන්නේ අපේ ඇසේ කෝනියාව සහ රෙටිනාව නිරෝගීව තබා ගන්න අත්‍යවශ්‍යම පෝෂකයක්. ඔබ රාත්‍රී කාලයේදී පාරේ යනකොට හෝ අඩු ආලෝකයකදී රූප පැහැදිලිව පෙනෙන්නේ නැත්නම් ඒක විටමින් A අඩුකම නිසා වෙන්න පුළුවන්. ඒ නිසා දිනපතා කැරට් ස්වල්පයක් ආහාරයට ගැනීමෙන් ඇඳිරිය වැනි රෝග වළක්වාගෙන ඇස් පෙනීම තියුණු කරගන්න ඔබට පුළුවන්. 2. පලා වර්ග. නිවිති සහ ගෝවකොළ වැනි පලා වර්ගවල ලූටීන් සහ සියැක්සැන්තීන් කියන පෝෂක දෙක බහුලයි. මේවා අපේ ඇස්වලට හරියට ස්වභාවික සන්ග්ලාස් එකක් වඩේ ක්‍රියා කරනවා. හිරු රශ්මියෙන් සහ ඩිජිටල් තිරවලින් එන අහිතකර නිල් ආලෝකය උරාගෙන ඇසේ පටක විනාශ වීම මේ මගින් නතර කරනවා. 3. බිත්තර. බිත්තර කහමදය තුළ ලූටීන් සහ සිංක් අධික ලෙස අඩංගුයි. සිංක් මගින් විටමින් A ශරීරයට උරා ගැනීමට උදව් කරන අතර එය ඇසේ ආරක්ෂිත පටලයක් නිර්මාණය කරනවා. ඔබ දිනපතා බිත්තරයක් ආහාරයට ගන්නව නම් වයසට යාමේදී ඇස් පෙනීම දුර්වඩ වීම ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්. 4. තෙල් සහිත මාළු. ඔබේ ඇස් නිතරම වියලි වෙනවද? එහෙනම් ඔබට අවශ්‍යම දේ තමයි ඔමේලා 3 මේදාම්ල. සැමන්, ටූනා සහ සාලයා වැනි මාළුවල මේවා බහුලයි. ඇස්වල තෙතමනිය රඳා පවතින කඳුළු පටලය නිරෝගීව තබන්න මේ මාළු තෙල් උදව් වෙනවා. මේ ඇස්වල තෙහෙට්ටුව සහ කැසීම අවම කරන්නත් හොඳම විසඳුමක්. 5. පැංගිරි පළතුරු. දොඩම්, දෙහි, නාරම් සහ මිදි වැනි විටමින් C පිරිච්ච පළතුරු ඇස්වල තියෙන සියුම් රුධිර නාලිකා ශක්තිමත් කරනවා. ඇස්වලට ලේ ගමනාගමනය හොඳින් සිද්ධ වෙනකොට පෙනීම පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම ඇසේ සුද ඇතිවීම පාලනය කරන්න විටමින් C වලට ලොකු හැකියාවක් තියෙනවා. 6. ඇට වර්ග සහ බීජ. ආමන්ඩ්, වෝල්නට්ස් සහ සූර්යකාන්ත ඇටවල විටමින් E බහුලයි. විටමින් E කියන්නේ ප්‍රතිඔක්සිකාරකයක්. එය ඇසේ සෛලවලට පිටතින් එන හානි වැළැක්වීමට උදව් කරනවා. දිනකට ඇට වර්ග අහුරක් කෑමට ගැනීමෙන් වයසට යද්දී ඔබේ පෙනීම දුර්වල වීම වසර ගණනාවකින් ප්‍රමාද කරන්න පුළුවන්. 7. බතල. කැරට් වලට පස්සේ බීටා කැරොටින් වැඩිපුරම තියෙන්නේ බතලවලයි. බතල කෑමෙන් ඇසේ පටක අලුත් වැඩියා වීම වේගවත් වෙනවා. විශේෂයෙන්ම දරුවන්ගේ ඇස් පෙනීම වර්ධනය කරන්න බතල හරිම ගුණදායකයි. මේ ඇසේ තෙතමනය රකින්නත් ස්වභාවිකවම උදව් වෙනවා. 8. රතු මිරිස්. රතු මිරිස් වල තියෙන විටමින් C ප්‍රමාණය දොඩම් වලට වඩා වැඩි. එමෙන්ම මෙහි විටමින් B6 සහ විටමින් E ද අඩංගුයි. මේවා මගින් ඇසේ පටකවල තරුණ බව රැකදෙන අතර ඇස් පෙනීම තියුණු කිරීමට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා. 9. බෝංචි සහ පැරිප්පු. සිංක් මූලද්‍රව්‍ය ඇසේ රෙටිනාව නිරෝගීව තබා ගැනීමට අත්‍යවශ්‍යයි. බෝංචි, පැරිප්පු සහ කඩල වැනි ආහාරවල සිංක් බහුලව තියෙනවා. ශරීරයේ සිංක් අඩු වුනහම ඇස් පෙනීම ඉක්මනින්ම දුර්වල වෙන්න පුළුවන්. ඒ නිසා නිර්මාංශයට මේවා හරිම වැදගත් ආහාර වෙනවා. 10. ජලය. අන්තිම වගේම වැදගත්ම දේ තමයි ජලය. අපේ ඇස කියන්නේ වැඩිපුරම ජලය අඩංගු කොටසක්. ශරීරයේ විජලනය වුනහම ඇස් ගිලිය යාම, ඇස් යට කළු වීම සහ ඇස් දැවිල්ල ඇති වෙන්න පුළුවන්. දිනකට වතුර ලීටර් 3ක්වත් පානය කිරීමෙන් ඇස්වල පිරිසිදු බව සහ දීප්තිය රැක ගන්න පුළුවන්. ඉතින් මේ ආහාර 10 ඔබේ දෛනික කෑම වේලට එකතු කරගෙන වෙනස අත්වකින්න. හැබැයි මතක තියාගන්න හොඳ පෝෂණය වගේම ඇස්වලට විවේක ලබා දීමත් ඉතාමත් වැදගත්. අද වීඩියෝ එකෙන් ඔබ අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් ෂෙයා කරන්න. තවත් මෙවැනිම සෞඛ්‍ය උපදෙස් දැනගන්න සිලොන් 10 සබ්ස්ක්‍රයිබ් කරන්න.